හලෝ කොහොමද ඔයාලට ඔන්න මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න නම් ටිකක් කල් ගියා. මගේ Facebook Instagram එකේ ඉන්න අය නම් දන්නවා අපේ මේ ගමන ගැන. ඉතින් අද අපි දෙන්න මේ යන්නේ මේ රටට ආවට පස්සේ අපි දෙන්න දැකපු ලස්සන හීනයක් හැබෑ කරගන්න. ඔන්න මේ විදිහට තමයි අපි මේ ගමන යන්න පිටත් උනේ. පේනවනේ ඉර පායලා තියෙන විදිහ. ඒ කියන්නේ දැන් කටාරු වලට සීතල කාලේ ඉවර වෙලා රස්නේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා මේ කාලේ තමයි අපේ ගමන යන්න හොඳම කාලේ කියලා. කටාරු වල ජොබ්ස් කරන්න ආපු හැමෝම ඉතින් මේ පාරේ යන්න නම් දින ගැන තමයි ඉන්නේ. ඉතින් එහෙම දින ගණන හැමෝටම එයාලගේ බලාපොරොත්තුත් ඉක්මනට ඉෂ්ට වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ පේනව නේද අපි කොහෙටද ආවේ කියලා. අපේ ගෙදර ඉඳලා එයාපෝට් එකට තියෙන විනාඩි 10ක වගේ දුරක්. ඒ හින්දා ඉතින් අපි ටැක්සි එකක් දාගෙන ආවා. ඒක හරිම ලේසි. ඒ වගේම ඉක්මනටම ඉතින් එයාපෝට් එකට එන්න පුළුවන් වුණා. ඒ වුණාට ඉතින් අපි එයාපෝට් එකට යනකොට අපිත් එක්ක මේ ගමන යන අනෙත් දෙන්න ඇවිල්ලා හිටියේ. හරියට ඉතින් අර ඉස්කෝලේ යන කාලේ වගේ. ඉස්කෝලේට ළඟම යාළුවෝ එන්නේ පරක්කු වෙලානේ. අන්න ඒ වගේ. කොහමරි ඉතින් අපි ඇවිල්ලා ඊට පස්සේ චෙක් ඉන් වෙලා බෝඩින් පාස් ටික අරගෙන ඉමිග්‍රේෂන් ක්ලියර් කරලා ඒ වැඩ ටික ඉතින් ඉක්මනටම කරගත්තා. අපිට ඒව කරගන්න එච්චර අමාරුුනේ නෑ. අපි හැම ඩොකියුමන්ට් එකකම හાર્ඩ් කොපීස් අරගෙන ආවා. දැනටමත් තම්නේල් එකෙන් ඔයගලන් දැකලා තියෙනවානේ අපි යන්නේ ජෝර්ජියා ටිබිලිසි. ඉතින් ඒක යුරෝප් කන්ට්‍රීස් වලට අයිති වෙන හින්දා ඒ ඩොකියුමන්ට්ස් හරියටම තියෙන්න ඕනේ. අපි ෆ්ලයිට් ටිකට් බුක් කළේත් ඔන්ලයින්. ඒ හින්දා ඒවයි කොපීස් ඊට පස්සේ ඉන්ෂුරන්ස් අපි ගිහිල්ලා නවතින හොටෙල්ස් වල දාපු රිසර්වේෂන්ස් ඒ වගේම රිටර්න් ටිකට්ස් මේ හැම දෙයකම හાર્ඩ් කොපීස් අපි අරගෙන ආවා. වීසා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. කටාර් රෙසිඩන්ට් පර්මිට් තියන අයට වීසා ඔන් අරයිවල් හම්බ වෙනවා. ඉතින් කාට හරි වැදගත් වෙයි කියලා තමයි ඒ ටිකත් මම කිව්වේ. එතකොට ඒ හැම දෙයක්ම හරියට අරගෙන ආපු කෙනෙක්ට ඉතින් චෙක් ඉන් වෙන්න අමාරු නැහැ. අපි කී පාරක් මේ දෝහා එයාපෝට් එකෙන් එළියට ගියත් මෙන්න මේ ලොකු ටෙඩි බෙයා ගාව ෆොටෝ එකක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. එයාපෝට් එකට එන කවුරු වුණත් මෙමරි එකක් විදිහට අනිවාර්යෙන් එතන ෆොටෝ එකක් අරගෙන තමයි යන්නේ. අපිත් ඉතින් ෆොටෝස් ටිකක් අරගෙන අපේ ෆ්ලයිට් එකට ගියා. අපි මේ පාර වැඩිය එයාපෝට් එක ඇතුලේ වීඩියෝස් කළේ නැහැ. මොකද අපේ කලින් වීඩියෝස් වලත් අපි ගොඩක් දැන් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඒ හින්දා අපි ඉතින් කෙලින්ම ෆ්ලයිට් එකට ගියා. අපි කටායාවේස් ෆ්ලයිට් එකක් තමයි බුක් කළේ. හැබැයි ඉතින් අපිට වින්ඩෝ සීට් එකක් නම් බුක් කරගන්න බැරි වුණා. අපේ වින්ඩෝ සීට් එකේ හිටියේ මේ රටේම ගෝල්ඩ් කාඩ් එකක් තියෙන අංකල් කෙනෙක්. මොනව කරන්නද ඉතින් එහෙම දවසුත් තියෙනවා. ඔන්න ඊට පස්සේ ඉතින් අපිට මීල් එක හම්බුණා. අපේ ජර්නි එක පැය 2:00මාරක් වගේ තියෙන්නේ. ඒ හින්දා ඉතින් සිම්පල් මීල් එකක් තමයි අපිට හම්බ වුණේ. ගොඩක් අය කැමතිනේ ෆ්ලයිට් මීල් එක බලන්න. මම ඔයාලට පෙන්නන්නම් අපිට මොනවද හම්බ වුණේ කියලා. අපි දෙන්නම ඕඩර් කළේ චිකන් මීල් එකක්. ඩ්‍රින්ක්ස් විදිහට මම ගත්තේ ඇපල් ජූස් එකක්. හස්බන්ඩ් නම් ගත්තේ කොෆි එකක්. ස්ටාර්ටර්ස් විදිහට බන් එකක් එක්ක ජෑම් තිබුණා. ඒ වගේම මේන් මීල් එකේ සොසේජ් එකක්, හැෂ් බ්‍රවුන්, ඊට පස්සේ චීස් ඔම්ලට් එකක්. ඒ ටික තමයි ෆුඩ්ස් වලට තිබුණේ. ඊට පස්සේ ඩිසර්ට් වලට ෆෘට්ස් තිබුණා. තව රෝස පාට ස්ට්‍රෝබෙරි යෝගට් එකක් තිබුණා. ඒකේ නම් මාරම පින්ක් කලර් එකක් තමයි තිබුණේ. කොහම හරි වෙලාවට අපි බලපු නැති ෆිල්ම් එකකුත් තිබුණා. කතුරු මිතුරු. ඉතින් සිංහල ෆිල්ම් එකක් බල ෆ්ලයිට් මීල් එකත් අරගෙන ඒක නම් මාරම අත්දැකීමක්. මීල් එකත් ගොඩක් රසයි. ඉතින් අපිට පැය 2:00මාර යනවා දැනුනේවත් නැහැ. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අපි ජෝර්ජියා වලට ඇවිල්ලා. මිතරේ මගේ නිල්වන් හීනේ අර පේන්නේ ඇතින් අනේ හරිම සතුටුයි. දැන් අපිට ජෝර්ජියා පේන්න අරගෙන තියෙන්නේ. ඉතින් මං අර වින්ඩෝ සීට් එකේ හිටිය අංකල්ට පොඩ්ඩක් එක්ස්කියුස් කරලා කිව්වා මම පොඩි වීඩියෝස් ටිකක් ගන්නම් අංකල් කමක් නැද්ද කියලා. ඉතින් එයාත් හරි හොඳයි. මට ඉතින් ඒ chance එක දුන්නා.
කොහොම හරි මේක ඉතින් my husband උයි plan කරපු අපි දෙන්නගේ ලොකු ආසාවක්. husband නම් කලින් ජෝර්ජියා ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ වුණාට මේ මගේ පළවෙනි පාර. ඉතින් මට ඕනේ වුණා හිම වැටෙන කාලේ ටිබිලිසි එන්න. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මට ඕනේ වුණා ඒ එක්ස්පීරියන්ස් එක විඳ ගන්න. දැන් නම් ඉතින් වින්ඩෝස් වලින් බැලුවාම පේන්නේ හිම කඳු විතරමයි. හැම පැත්තෙම හිම කඳු. ඒක මාර ලස්සන සීනරි එකක්. දැන් ඉස්සරහ දවස්වලට අපි ගත කරන්නේ කොහොමද කියලා හිත මේ වෙලාවේ යන්නේ. අපිට දැන් වීසා එක හම්බෙන්නේ on arrival නේ. ඉතින් වීසා එක හම්බ වෙලා ඉමිග්‍රේෂන් ක්ලියර් වෙන එක පාරටම ඉක්මනින්ම කරලා දෙන වැඩක් නෙමෙයි. මොකද සමහර අය මේ රටට ආවට පස්සේ ආයි යන්න නැතුව නවතිනවනේ. ඉතින් විසිට් වීසා එකක් විදිහට දැන් අපේ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකෙන් අපි ආවහම අපෙනුත් ප්‍රශ්න කීපයක් අහලා තමයි වීසා එක දුන්නේ. ඒ වෙලාවේදී නම් පොඩ්ඩක් බය හිතුණා. හැබැයි කිසි ගැටලුවක් නැතුව අපිට ඉමිග්‍රේෂන් ක්ලියර් වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ෆස්ට් සිනාරියෝ එක දකිනකොට ඉතින් දැන් අපි ජෝර්ජියා වලට ආවා. ටිබිලිසි එයාපෝට් එක අපිව ආදරෙන් පිළිගත්තා කියලා ලොකු සතුටක් තමයි මේ වෙලාවේ අපිට දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ටක් ගාලා ඇවිල්ලා අපේ ලැගේජ් ටිකත් අරගෙන එයාපෝට් එක ඇතුලේ වැඩ ටික ඉවර කරගත්තා. මේ එයාපෝට් එක එච්චරම ලොකු නෑ. ලංකාවේ එයාපෝට් එක තරම්වත් ලොකු නැහැ. ඉතින් ඒ හින්දා අපි ටක් ගාලා ඒ වැඩ ටිකත් ක්ලියර් කරගෙන එළියට ආවා. අපි එයාපෝට් එකේ වැඩ ටික ඉවර වෙනකොට අපේ ට්‍රැවල් ගයිඩ්ස්ලාට ඉන්ෆෝම් කළා අපි දැන් ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඉතින් එයාලා ඇවිල්ලා අපේ ලගේජ් ටික එහෙම ඔක්කොම වාහනේට දාගන්න හෙල්ප් කළා. ඔයාලට පේනවනේ මෙතනත් මේ එක ලගේජ් එකක් අරයි යන්නේ අපේ එක ට්‍රැවල් ගයිඩ් කෙනෙක්. එයාගේ නම සාබා. දැන් එයාත් මේ වීඩියෝ එක දානකම් බලාගෙන ඇත්තේ. මේ පේන්නේ සම්පූර්ණ ටිබිලිසි එයාපෝට් එක. මං කලිනුත් කිව්වනේ මේක එච්චර ලොකු එයාපෝට් එකක් නෙමෙයි. අපිව පික් කරන්න ට්‍රැවල් ගයිඩ්ස්ලා දෙන්නම එයාපෝට් එකට ආවා. මේ ඉන්නේ දෙන්න. It's a very old town, very old city, 1600 years ago. King Vakhtang Gurgasali built in 5th century. Okay. And we are, most important information, we are first Christian country in the world. And we are first country in the world who start to make wine 8,000 years ago. Okay. And we are first country in the world who start to make honey 5,500 years ago. අපි දෝහා වලින් යන්න කලින් ට්‍රැවල් ගයිඩ්ස්ලව බුක් කරලා ගියේ. එයාලා එයාපෝට් පිකප් එක කරන හින්දා අපිට හොටෙල් එකට කෙලින්ම යන්න පුළුවන් වුණා. අපි හොටෙල් එකට යන අතරේ ජෝර්ජියා ටිබිලිසි ගැන පොඩි ඉන්ටරැක්ෂන් එකක් අපිට දුන්නා. ඒ වගේම දැන් ඉස්සරහ දවස්වල අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ ඊට පස්සේ අපි විශේෂයෙන් කැමති දේවල් තියෙනවද බලන්න යන්න මේ වගේ දේවල් ගැන දැන් කතා කර තමයි මේ යන්නේ. දැන් වෙලාව ඇති දවල් 3ට විතර. ඒ වුණාට පරිසරය ගොඩාක්ම අඳුරු පාටට තමයි තියෙන්නේ. මොකද තාම මෙහෙට වින්ටර් එක. ඒ හැම දෙයක් ගැනම හිතලා තමයි අපි මෙහෙට දවල් එන්නත් තීරණය කළේ. එතකොට අපිට දවල් ඉඳලා හවස් වෙනකනුත් තව වෙලාව ඉතුරු වෙනවනේ. දැන් අපි මේ යන්නේ ඕල් ටිබිලිසි ටවුන් එක පැත්තට. අපි හොටෙල් එක බුක් කළේ ඕල් ටිබිලිසි වල. මේ පරිසරය නම් මාරම ලස්සනයි. දැන් සීතලත් එක්ක ඒ වුණාට ඉරත් පායලා හරිම ලස්සනයි. මාර යුරෝපියන් වයිබ් එකක් තමයි තියෙන්නේ. කොළ පාට ගස් තියෙනවා. ඒ වගේම වින්ටර් එකට කොළ හැලිලා මැරිච්ච ගස් තියෙනවා. ඒක නම් මාරම ලස්සනයි. ඒ වගේම මම මෙහෙට ආවහම දැක්ක ගොඩක්ම ජෙට් යනවා. මම දන්නේ ජෙට්ද ප්ලේන්ද කියලා. හැබැයි හැම තැනකදීම මම දැක්ක ගොඩාක් මේ ජෙට් ලයින් තියෙනවා. ඉතින් මං හිතන්නේ
ඒකත් මෙහි විශේෂත්වයක් වෙන්න ඇති. ඒ වගේම මේ all Tbilisi මෙහි එක බිල්ඩින් එකක්වත් අර නවීන තාලෙට හදලා නැහැ. නම වගේම හැම දෙයක්ම අර පැරණි තාලෙට තමයි තියෙන්නේ. ඒකයි විශේෂයෙන්ම අපි all Tbilisi වල නවතින්න තීරණය කළේ. එතකොටනේ අපිට හරියටම ඒ Tbilisi වල තියෙන vibe එක ගන්න පුළුවන්. කොහොම හරි අපිව ඉතින් අපේ හොටෙල් එකටම ගෙනත් දැම්මා. අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් දීලා ඊට පස්සේ චෙක් ඉන් වෙලා එයාලගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් මොනවද කියලා බලලා අපි රූම් සිලෙක්ට් කරන්න ගියා. මේක ගොඩාක් ලොකු හොටෙල් එකක් නෙමෙයි ඒත් රූම්ස් නම් ගොඩාරියක් තියෙනවා. මං කියවනේ තාම ඉතින් මෙහි වින්ටර්නේ ඉතින් වින්ටර් ඩෙකරේෂන්ස් හොටෙල් එකේ හැමතැනම දකින්න පුළුවන්. මුලින්ම එයාලා අපිව එක්කන් ගියා එයාලගේ තියෙන රූම්ස් පෙන්වන්න. එතකොට අපිට පුළුවන් අපිට ගැලපෙන අපි ආස විදිහේ රූම් එකක් සිලෙක්ට් කරන්න. මං ඔයාලට ඉස්සරහට පොඩි රූම් ටුවර් එකකුත් පෙන්නන්නම්. හොටෙල් එකේ ඇතුළ මාර නීට් හරිම ලස්සනයි. ඉඩකඩ හොඳට මැනේජ් කරලා තිබුණා. අපි බුකින් දානකොටත් රූම්ස් කීපයක් ඉතුරු වෙලා තිබ්බේ. තරම් ගෙස්ලා හිටියා ඒ වෙලාවේ. ඒ හින්දා තිබුණ රූම්ස් වලින් අපිට හොඳයි කියලා හිතිච්ච රූම්ස් දෙකක් අපි තෝරගත්තා. අපේ රූම්ස් තිබුණේ ෆ්ලෝර්ස් දෙකක. ඉතින් ඒ හින්දා පොඩි වෙනස්කම් තිබුණා. ඒ වුණාට ගොඩක් දුරට එක හා සමානයි. මට මේ පඩිපෙළ ටික නැගලා යනකොට මතක් වුණේ අර ස්ක්විඩ් ගේම් එක. හැම තැනින්ම පඩිපෙළවල්. මට වෙලාවකට හිතුණා මට දැන් රූම් එක හොයාගන්නත් බැරි වෙයිද කියලා. ඒකෙත් නිකන් අමුතු ලස්සනක් තියෙනවා. හරි එන්නකො බලන්න අපේ රූම් එක. ලොකු රූම් එකක් නෙමෙයි. ආපු ගමම මෙතන තියෙන හීටර් එක. සීතල වුණාම හීටර් එක දාගන්න පුළුවන්. මීරා එකත් එක්ක අනිත් පැත්තට පොඩි රෙස්ටින් ඒරියා එකක් වගේ හදලා තිබ්බා කෝච් එකක් එහෙම තියලා. ඊට පස්සේ තියෙන්නේ බෙඩ් එක තියෙන ඒරියා එක. බ්‍රවුන් වයිට් වගේ කලර් තීම් එකකට එතනත් ලස්සනට arrange කරලා තිබුණා. මේ පැත්තට අපි ආවොත් මෙතන TV එක තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ටී කොෆි හදාගන්න ඕන කරන දේවල් ඔක්කොම දීලා තියෙනවා. මේ බලන්න තිබිලිසි වලදීත් අපිට දීලා තියෙන සෙලාන් ටී බෑග්ස්. යට තියෙන කබඩ්ස් ගත්තොත් මේකේ තියෙනවා සේෆ් එක. අපේ වැලියබල් දේවල් දාගන්න ඒගොල්ලන් වෙනම කී එකකුත් ඒකට දීලා තියෙනවා. මේ සයිඩ් එකේ තියෙනවා මිනි බාර් එකක්. අපිට ඩ්‍රින්ක්ස්, ජූස්, වෝටර්, ඒ වගේම චිප්ස් වගේ දේවල් දීලා තියෙනවා. මිනි බාර් එකක් එතන තියෙනවා. ඊළඟට අපි යන් කබඩ්ස් වල මොනවද තියෙන්නේ කියලා බලන්න. ටූඩෝ කබඩ් එකක් තියෙනවා. මේ පැත්තේ ගත්තොත් අපිට තියෙන බ්ලැන්කට්ස්. ඊට පස්සේ අපේ ජැකට්ස් එල්ලන්න ස්පේස් එක ඒ දීලා තියෙනවා. ටිකක් ලොකු ස්පේස් එකක් එතන අපිට තියෙනවා. ඊළඟට මේ සයිඩ් එකේ අපිට දීලා තියෙනවා ටවල්ස්, බාත්රෝබ්, බාත් ස්ලිපර්ස් ඒ ටික තියලා තියෙනවා. ඊට පස්සේ අනිත් ෂෙල්ෆ්ස් ඔක්කොම මේ ලොකර්ස් උයි ඔක්කොම ෆ්‍රී තියෙන්නේ. අපිට ඒව යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ පැත්තට තියෙන වින්ඩෝ එක සීතල හුලං වෙනවා. හිම වැටෙනවා නම් ඔන්න අපිට බලන්න පුළුවන්. හැබැයි මේ දවස්වල නම් ටිබිලිසි වලට හිම නැහැ. බාත්රූම් එක බලමු ගිහිල්ලා. මේක නන් ස්මෝකින් රූම් එකක්. ඒ කියන්නේ ස්මෝක් කරන්න බෑ මේ රූම් වල. සින්ක් ඒරියා එකේ අපිට ලික්විඩ් සෝප්, එතකොට බොඩි ලෝෂන්, කොටන් ස්වැබ්, ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ් ඒ ඔක්කොම දීලා තියෙනවා. හෙයාර් ඩ්‍රයර් එකක් තියෙනවා. බාත් ඒරියා එක තියෙන තැන එතන ෂැම්පූ, ෂවර් ජෙල් ඒ දේවල් අපිට දීලා තියෙනවා. එතකොට හොට් වෝටර්, කූල් වෝටර් ඒ ටික ඔක්කොම තියෙනවා. අපි ඉතින් ඇවිල්ලා පැයක් විතර පොඩ්ඩක් රෙස්ට් කළාට පස්සේ හිතුවා චේන්ජ් එකක් දාගෙන පොඩ්ඩක් එළියේ ඇවිදින්න යන්න ඕනේ කියලා.
දැන් හවස් වෙන්නත් පොඩ්ඩක් කිට්ටුයි. ඒ හින්දා අපි හිතුවා දවල් වෙලාවෙම එළියට යන්න ඕනේ කියලා. එතකොට අපිට පොඩ්ඩක් වටපිට දේවල් බලා ගන්න පුළුවන්නේ. ඔයාලට පේනවද මේ පාරවල් වල බිමට අල්ලලා තියෙන ගල්? එහෙම ගල් අල්ලලා තියෙන්නේ හිම වැටෙන කාලෙට හිම ඉක්මනට ඒ ගල් අස්සෙන් දිය වෙලා යන්න. නැත්තම් පාරවල් ලෙස්සන්න ගන්නවනේ. අම්මෝ අපි මේ දැන් ටවුන් එකට ඇවිල්ලා මුලින්ම අර අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මේ ගන්නේ. මේ වීඩියෝ එකේ නම් පේනවද දන්නේ ඒක කියන්න බැරි තරම් මාරම ලස්සනක්. ඒ පරිසරය සීතලත් එක්ක ඒ ෆීලින් එක විඳලම බලන්න ඕනේ. හරිම ආස හිතෙනවා. දැන් මේ ඉන්නේ ඕල් ටිබිලිසි ටවුන් එකේ. අපි ඒ හොටෙල් එකට පයින් එන දුර. ඒ හින්දා තමයි අපි ටැක්සි එකක්වත් ගන්න නැතුව මේ පොඩි දුරයි තිබුණේ. ඒ දුර අපි පයින් මෙතනට ආවහම වටේ අපිට බලන්න යන්න පුළුවන් හැම තැනක්ම වගේ මෙතනට පේනවා. ඉතින් අපි දැන් ඩිසයිඩ් කරගත්තා කොයි තැන්වලටද යන්නේ කියලා. මොකද ගොඩාක් වෙලා ඇවිදින්නත් බෑ. දැන් ඉක්මනින්ම කළුවර වැටෙනවා. ඒ හින්දා අපි ඩිසයිඩ් කළා අපි කීප තැනකට යන් රෑ වෙන්න කලින් කියලා. අපි හොටෙල් එකත් ඕල් ටිබිලිසි වල බුක් කළේ මේ හේතුව හින්දා අපිට අර ආපු දවසේම ඇවිදලා බලන්න ආස හිතුණා. දැන් අපිට හිතුණා අපි තෝරගත්තේ හොඳම තැන කියලා. මෙතනට හැම තැනක්ම පේනවා. අපි ඉතින් මුලින්ම කළේ අපේ සල්ලි මාරු කරගත්තා. මෙහි ගොඩක් තැන්වල එක්ස්චේන්ජ් කමිෂන් එක 0% තමයි තිබුණේ. ඉතින් අපි ඩොලර්ස් අරන් ගියා. ඩොලර්ස් අරන් ගිහිල්ලා ඒව ලාරි වලට මාරු කරගත්තා. මෙහි කරන්සි තමයි ලාරි. ලාරි අතේ තියෙන්නම ඕනේ. මොකද සමහර තැන්වලදී කාඩ්ස් පේමන්ට් කරන්න බෑ. ඒ වෙලාවට ඉතින් ලාරි අතේ තියෙන එක හරිම වැදගත් වෙනවා. මේ වෙලාවේ අපි ඩිසයිඩ් කරගත්තා කොයි තැන්වලටද අපි දැන් යන්නේ කියලා. අපිට ඈතින් අර පේන්නේ මදර් ඔෆ් ජෝර්ජියා ස්ටැචු එක. අපි දැන් හිතුවා එතනටත් අපි යන්න ඕනේ කියලා. ඒ කොයිකටත් කියලා අපි මුලින්ම කළේ දැන් සීතලක් දැනෙනවා අපිට හොඳටම. ඒ හින්දා කොෆි එකක් අරගෙන අපි චුට්ටක් ටවුන් එකේ වටේ ඇවිදලා බැලුවා තව මොනවද අපිට පේන තැන් තියෙන්නේ කියලා. මේ ටවුන් එකේ ඉතින් ගොඩක්ම ටුවරිසම් තමයි තියෙන්නේ. ඉතින් මේ හැම තැනකම මේ නවත්තලා තියෙන කාස් ගොඩක්ම රෙන්ට් කාස්. ඉතින් කාට හරි අවශ්‍ය නම් පයින් යන්න නැතුව ටැක්සි එකක වගේ යන්න මේ කාර් එකක් රෙන්ට් කරන්නත් පුළුවන්. Rent car was it? No. Rent car. අපි උණුවෙන්ම කොෆි එකක් ගත්තට විනාඩි 2-3ක් යනකොට ඉතින් කොෆි එක නිවෙනවා. ඒ තරමටම පොඩි සීතලක් තියෙනවා දැන්. මේ බලන්න මේ පාරවලුත් අර මං කිව්වා වගේ ගල් අල්ලලා තමයි තියෙන්නේ. මේ ගොඩක්ම ඒ විදිහට තමයි දකින්න පුළුවන්. ඔයගලත් කලින් දකින්න ඇති ටවුන් එක මැද්දේ කේබල් කාර්ස් යනවා මම පෙන්නුවා. දැන් අපි මේ හදන්නේ කේබල් කාර් එකක නැගලා මදර් ඔෆ් ජෝර්ජියා ස්ටැචු එක බලන්න යන්න. ඒක තියෙන්නේ කන්ද උඩ හින්දා මේ කේබල් කාර් වල තමයි යන්න ඕනේ. කේබල් කාර්ස් වල යන්න කාඩ් එකක් ගන්න ඕනේ. ඒ කාඩ් එක මෙතනම කවුන්ටර් එක තියෙනවා. එතනින් පේ කරලා ගන්න පුළුවන්. ඒ කාඩ් එක පන්ච් කළාම තමයි මේක ඇතුළට යන්න මේ ගේට් එක ඇරෙන්නේ. කාඩ් එකට පේ කරනකොට කැමති නම් වෙන වෙනම පේ කරලා වෙන වෙනම කාඩ්ස් ගන්න පුළුවන්. නැත්තම් කට්ටියක් එකට යනවා නම් ඔක්කොටම එකට පේ කරලා එක කාඩ් එකක් ගන්නත් පුළුවන්. ඒක එක විදිහට ගන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. කොමාරි මනම් එක්සයිටඩ් මේක මගේ පළවෙනි කේබල් කාර් ජර්නි එක. දැන් ඉතින් අපි ටික කේබල් කාර් එකේ උඩට යනවා. ඉතින් පහළ දේවල් හරිම ලස්සනට පේනවා.
පහළ තියෙන රිවර් එක, ඈත තියෙන බ්‍රිජ් එක, ඊට පස්සේ වටේ පිටේ ගෙවල්, බිල්ඩින්, එක පැත්තකින් සන්සෙට් එක වෙනවා. මේ හැම දෙයක්ම මාරම ලස්සනට පේනවා. මන් දන්නේ ඒක මේ වීඩියෝ එකෙන් නම් කොහොම පැහැදිලි කරන්නද කියලා. හැබැයි ඇත්තටම දකිනකොට ඒක නම් ඇස් අදහ ගන්න බැරි තරම් ලස්සනයි. කොහොම හරි අපි කේබල් කාර් එකේ උඩටම ගියාට පස්සේ බලන්නකො අපිට හම්බ වුණේ කවුද කියලා. එයා අපෙන් ඇහුවා අපි කොහේ ඉඳලාද ආවේ කියලා. ඉතින් අපි කිව්වා ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකා කිව්ව ගමන් ශ්‍රී ලංකා කොළඹ කියලා. එයා ඉතින් අපේ නැෂනල් ඇන්තම් එක ප්ලේ කරන්න ගත්තා. එයා හැම රටේම කට්ටියකින් අහනවා කොහේ ඉඳලාද ආවේ කියලා. ඊට පස්සේ එයා ඒ රටේ දන්න මොකක් හරි සෝං එකක් ප්ලේ කරනවා. ඒකත් ඉතින් මාරු. අපේ හඬක් මේ තැන්වලදීත් අහන්න හම්බුණානේ. එයාලත් ඉතින් ලංකාව ගැන දන්නවා. මෙතන ඉතින් පාර දිගටම එක එක සර්නියර්ස්, රෙෆ් මැග්නට් වගේ තියෙන කඩවල් තමයි තියෙන්නේ. අපිත් ඉතින් පොඩ්ඩක් ඒවා බල ගියා. මොකද අපිටත් අයිඩියා එකක් ගන්න. අපිත් මොනවා හරි සර්නිය එකක් තියාගන්න ඕනේනේ. මේ තියෙන්නේ Mother of Georgia statue එක. මේක බලන්න ජෝර්ජියා එන්න නැත්නම් ටිබිලිසි එන්න කවුරුත් එනවා. මේක හරිම විශේෂ සංකේතයක්. මේ Mother of Georgia statue එකේ එක අතක තියෙන කඩුවක්, අනිත් අතේ තියෙන වයින් වීදුරුවක්. ඒ කියන්නේ හොඳ අයව වයින් එකක් දීලා සාදරයෙන් පිළිගන්නවා වගේම නපුරක් කරන්න ආවොත් ඒ අයගෙන් ජෝර්ජියා බේරගන්න කඩුවකුත් තියාගෙන ඉන්නවා කියලා. එතනට සන්සෙට් එක නම් ලස්සනටම පේනවා. දැන් සීතලත් ටිකක් වැඩි. ඒ හින්දා වෙනස්ම ලස්සනක් තමයි මෙතනට පේන්නේ. මෙන්න මේ පැත්ත බලන්නකො. මේ පැත්තේ තියෙන්නේ වින්ටර් එක හින්දා මැරිච්ච ගස් තියෙන කන්දක්. ඒ කියන්නේ හිම වැටුණා නම් හිම රැඳිලා තියෙන්නේ කන්දේ මෙන්න මේ පැත්තේ. මොකද ඉර පායන්නේ කන්දේ අනිත් පැත්තෙන්නේ. එතකොට වැඩි වෙලාවක් ඉර එළිය මේ පැත්තට වැටෙන්නේ නැහැ. එතකොට හිම රැඳිලා තියෙනවා. හැබැයි ඉතින් මේ සැරේ ටිබිලිසි වලට හිම නැහැ. අපි අහලා බැලුවා ටිබිලිසි ටවුන් එකට හිම වැටෙන්නේ අවුරුදු 4කට විතර සැරයක්ලු. ඒ හින්දා ඉතින් අපි වටේ පිටේ විස්තර ටික බලලා ආයෙත් එන්න පිටත් වුණා. එහෙම පහලට එනකොට තමයි අපි දැක්කේ අපි පහු කරගෙන ගිය පැත්තේ ඈතට තව දේවල් පේනවා කියලා. එතනින් අර උඩ නෙමෙයි ඩෑමක තියෙන්නේ. ඔව් පල්ලෙට උඩ නේද? ඔහොම යනවා අර තියෙන කුළුණා තමයි අර තියෙන්නේ. දැන් ඉරත් බැහැගෙන ගිහිල්ලා පොඩ්ඩක් කලවර වැටිලා තියෙන්නේ. මේ වෙලාවේ දැන් තනින් තන ලයිට්ස් පත්තු වෙනවා. ඒ හින්දා අර ගොඩක් ඈතට යනකම් සිටි වීව් එක මාර ලස්සනට පැහැදිලිව පේනවා. ඉතින් අපි හිතුවා දැන් අර ඈතින් පේන බ්‍රිජ් එක බලන්න යන්න ඕනේ කියලා. කලිනුත් ඒක අපි දැක්ක ලස්සනට පේනවා. දැන් ලයිට්ස් උත් දාලා තවත් ලස්සන වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා දැන්
මේ කේබල් කාර් එකෙන් බැස්සට පස්සේ ඒ බ්‍රිජ් එකටත් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. අන්න මතක තියාගන්න ඒ බ්‍රිජ් එක. අපි දැන් ඊළඟට යන්නේ අන්න එතනට. කේබල් කාර් එකේ ගිය ගමනත් ඉතින් හරිම ලස්සන අත්දැකීමක්. අපි කේබල් කාර් එකෙන් එළියට ආවට පස්සේ පොඩ්ඩක් වටපිට බලනකොට අපිට අර ඈතින් පෙනිච්ච බ්‍රිජ් එක ගොඩක් ඈත නෑ කියලා පෙනුණා. අපි කේබල් කාර් එකෙන් එළියට ආවහම ඒත් එක්කම තිබුණ ලස්සන පාක් එකක්. ඒ පාක් එක මැද්දේ තමයි මේ බ්‍රිජ් එක තියෙනවා කියලා අපි දැක්කේ. ඒ හින්දා අපි මේ පැත්තට පොඩ්ඩක් පයින් ඇවිදගෙන ගියා. හරිම ලස්සනයි බලන්නකෝ. No. මේ වෙලාවේ ටවුන් එකේ වෙනම ලස්සනක් තමයි දැන් අපිට පේන්නේ. දැන් නයිට් ලයිෆ් එක ස්විච් ඔන් වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ ලයිට්ස් මේ මියුසික් එක පොඩි හැපනින් වයිබ් එකක් තමයි මේ බ්‍රිජ් එක උඩ තියෙන්නේ. ඒකත් ඉතින් මරු. මොකද තැනින් තැනට එක එක වයිබ් අපිට අත්විඳින්න පුළුවන්. බ්‍රිජ් එක මැද්දේ 360 ස්ටේජ් එකක් දාලා තිබ්බා. ඔයගලන් දැකලා තියෙනවානේ අර 360 විදිහට වීඩියෝස් ගන්න. ඉතින් ඒ තැන ගොඩක් සෙනග හිටියේ හින්දා එතන පෙන්වන්න වෙන්නේ නැහැ. ඒත් ඔයගලන් බලන්නකෝ. ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් දකින්න පුළුවන් වෙයි. අපි බ්‍රිජ් එකේ එක පැත්තකින් එන්ටර් වෙලා අනෙක් පැත්තෙන් එළියට ආවා. එතකොට අපිට පාර ක්‍රොස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ කන්න තැනක් හොයාගෙන. අද අපේ පළවෙනි දවසේ හින්දා අපි හිතුවා එක පාරටම දන්නේ නැති කෑම try කරන්න නැතුව පොඩ්ඩක් තව හොයලා බලලා ඒ කෑම කනවා. ඒ හින්දා අද අපි දන්න මොනවා හරි කමු කියලා. අපි මේ දැන් පහු කරගෙන ආපු හරියේ වැඩි කෑම කඩ තිබුණේ නැහැ. කැසිනෝ තමයි තිබුණේ. ඊට පස්සේ අපිට හම්බුණා ජෝර්ජියන් ෆුඩ්ස් තියෙන කඩවල් කීපයක්. ඉතින් අපි ඒවැ තියෙන කෑම මොනවාද ප්‍රයිසස් කොහොමද කියලාත් පොඩ්ඩක් බලාගෙන ආවේ. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට අපි ඇවිදගෙන එනකොට ළඟ තිබුණා ටිකක් ලොකු මෝල් එකක්. ඒ මෝල් එකේ අපිට හම්බ වුණා ඉතින් KFC එකක්. ඉතින් අපේ සුපුරුදු කෑම වේල ගන්න අපි KFC එකට ආවා. අපි හිතුවා අද රෑට විතරක් මෙහෙම කාලා හෙට ඉඳලා දිගටම ජෝර්ජියන් ෆුඩ් try කරනවා කියලා. මෙහෙදී අපි තව දැක්ක දෙයක් තමයි හැම පොඩි දෙයකටම charge එකක් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට දැන් අපි KFC order කළාට පස්සේ අපි ketchup ඉල්ල ගත්තොත් ඒ ketchup වලට වෙනම charge කරනවා. ඒ වගේම දැන් මේක mall එකක්නේ. mall එකේ වුණත් washroom facilities එහෙම free නෑ. ඒවටත් අනිවාර්යයෙන්ම ගෙවීමක් කරලා තමයි යන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම අතේ සල්ලි තියාගන්න එක වැදගත් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ජෝර්ජියාවල අපේ පළවෙනි දවස ගෙවුනේ.
මනික හයි ගල්ල ගන්න GoPro එක GoPro එක හයි ගල්ල ගන්න මම වාරන GoPro ගල්ල ගන්න අනේ මම බයේ යන්නේ අනේ පිස්සු දාලා මොනවද සුදු Things are not the same as they were a year ago.